එක් අලුයමක ගමරාල එළියට පැමිණෙන විට ඔහුගේ ප්‍රියතම අඹගස තවදුරටත් පළදීම නතර කර ඇති බව දුටුවේ. ගමරාල ගස පරීක්ෂා කරද්දී එය බඩගිනි බව පවසමින් එහි කන්දෙන් මෘදු මුමුණන හඬක් ඔහුට ඇසුණි. ඒ මුමුණන හඬ විශ්වාස කළ ගමරාල ගස ඔහුට විපාක දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් වතුර සහ ආහාර කැබලි රැගෙන ඒමට ඉක්මන් විය. ගමරාලගේ සතුටට ගස එකවරම පිපී රන්වන් වූ විශාල අඹ ගෙඩියක් ඔහුගේ පාමුලට දැමුවේය. ඒ හාස්කම ගැන කෘතඥ වූ ගමරාල සහ ඔහුගේ බිරිඳ එම රන් අඹ ගෙඩිය ඔවුන්ගේ අසල්වැසියන් සමග බෙදාගත් අතර මුළු ගමම සතුටින් පිරී ගියේය. එදා පටන් ගමරාල කරුණාව සැමවිටම අනපේක්ෂිත ආශිර්වාද ගෙන දෙන බව දැන ගසට ආදරයෙන් රැකබලා ගත්තේය.